රස රෙසිපි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද අරගෙන ආවේ ඉක්මනින්ම ලේසියෙන්ම හදාගන්න පුළුවන් පුස්නාඹු රෙසිපි එකක්. ඉතින් මේක හදන්න ඕන කරන්නේ අඩු අමුද්‍රව්‍ය ටිකක් විතරයි. අවශ්‍ය කරන දේවල් description box එකේ දාලා තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ඕන වෙන්නේ ඉන්දියාප පිටි. ඉන්දියාප පිටි කප් 4ක් ඕන වෙනවා. ඉන්දියාප පිටි වෙනුවට තෙත හාල් පිටි ගන්නත් පුළුවන්. පුස්නාඹු එක හදන්න පාවිච්චි කරන කප් එකෙන්ම තමයි මම පිටි ටික මැනගන්නේ. ඔයාලට අඬු කෝප් එකෙන් උනත් මැනලා ගන්න පුළුවන්. ඉන්දියාප පිටි කප් 4ට පස්සේ පාන් පිටි කප් එකක් එකතු කරගන්න ඕනේ. ඉතින් පාන් පිටි එකතු කරන එකෙන් හොඳ soft බවක් පුස්නාඹු එකට ගන්න පුළුවන්. ඊට පස්සේ බෑවක පොල් මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ සීනි රතු සීනි හරි සුදු සීනි හරි ගන්න පුළුවන්. අපි පිටි පැනපු කප් එකෙන්ම කප් එකමාරක් මේ විදිහට සීනි එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම ඊස්ට් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් කහ කුඩු තේ හැඳි කාලක් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එකතු කරගත්තට පස්සේ ඔයා මේ මිශ්‍රණය හොඳට මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට පොල් වතුර ටික ටික එකතු කරගෙන මිශ්‍රණය හොඳින් අනා ගන්නට ඕනේ. පොල් වතුර නැත්නම් ඔයාලට වතුර උනත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පොල් වතුර පාවිච්චි කරපුවම මේ පුස්නාඹුවකට ගන්න පුළුවන් රසය වැඩි. ඒක නිසා පුළුවන් නම් ඔයාලට පොල් වතුර පාවිච්චි කරන්න. පොල් වතුරෙන් අනාගෙන පොල් වතුර මදි වුණොත් ඔයාලට වතුර එකතු කරලා මේ පුස්නාඹුවක අනා ගන්න පුළුවන්. එකවරම වතුර ගොඩක් එකතු කරගන්නේ නැතුව වතුර ටික ටික එකතු කරලා මේ මිශ්‍රණය මේ විදිහට අනා ගන්න. මේ පදමට තමයි මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඉතින් වතුර ගොඩක් වැඩි කරගන්නත් එපා අඩු කරගන්නත් එපා. වතුර ටිකක් වැඩි වුණොත් පාන් පිටි ටිකකුයි හාල් පිටි ටිකකුයි එකතු කරලා මේ පදමෙනකම් මිශ්‍රණය හදා ගන්න. හදාගත්ත මිශ්‍රණය පැය 6ක් 7ක් වගේ පිපෙන්න තියන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ පැය 7කට විතර පස්සේ පිපුණේ මිශ්‍රණය. ඉතින් ඔයාලට උදේ කෑමට ඕන නම් රෑට හදලා හොඳට වහලා තියලා තියන්නත් පුළුවන්. එතකොට උදේ වෙනකොට හොඳට පිපිලා තියෙනවා. නැත්නම් හවසට හදා ගන්න ඕන නම් උදේට මේ මිශ්‍රණය හදලා තියලා හවස පාවිච්චියට ගන්නත් පුළුවන්. ඉතින් හොඳට වහලා තියන්න හුලං වැදෙන්නේ නැති වෙන්න. එතකොට හොඳට මේ මිශ්‍රණය පිපිලා තියෙනවා. දැන් අපි මේකට මේ විදිහට තේ හැඳි කාලක් විතර ලුණු එකතු කරගන්නවා. ලුණු නම් අවශ්‍ය පමණට එකතු කරගන්න. මුලින්ම ලුණු එකතු කරගන්නේ නැහැ. පැය 6කින් 7කින් විතර පස්සේ මේ මිශ්‍රණය හොඳට පිපුණාට පස්සේ තමයි මේ විදිහට ලුණු ටිකක් එකතු කරගන්නේ. ඊට පස්සේ ලුණු එකතු කරලා හොඳට මේ විදිහට ආයෙත් මිශ්‍රණය මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. පුස්නාඹු ටික හදාගන්න මම පාවිච්චි කරන්නේ මේ විදිහ කප්. ඉතින් මේ කප් වල හොඳට තෙල් ගාලා තියෙන්නේ. අනිවාර්යෙන් තෙල් ගා ගන්න. මොකද එතකොට තමයි පුස්නාඹුව තැඹුණාට පස්සේ හොඳට ගලව ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට කප් නැත්නම් අයිස්ක්‍රීම් කප් වල උනත් පුස්නාඹු ටික තඹ ගන්න පුළුවන්. එහෙම නැත්නම් එකවරම ලොකු භාජනයකට මිශ්‍රණය එකතු කරලා එකවරම තඹ ගන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම පුස්නාඹු ටික තඹ ගන්න භාජනයේ 4න් 3ක ප්‍රමාණයකට තමයි මේ මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේදී වතුර එකක් උණු කරගන්න ඕනේ මේ ටික තඹ ගන්න. ඉතින් රයිස් කුකර් එකේ හරි දරලිපේ හරි තඹ ගන්න පුළුවන්. මම රයිස් කුකර් එකේ තමයි මේ පුස්නාඹු ටික තඹ ගන්නෙ. මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ තඹගත්ත පුස්නාඹු ටික. ඉතින් සාමාන්‍යයෙන් පැය භාගයක විතර කාලයක් යනවා මේ ටික තැම්බෙන්න. පැය භාගයකට විතර පස්සේ අපිට ඉරටු කූරක් මේ විදිහට ගහලා තැම්බෙලාද කියලා බලන්න පුළුවන්. ඉරටු කූර මිශ්‍රණයේ තෙත ගතියට ඇලවිලා එන්නේ නැත්නම් හොඳට තැම්බිලා තෙත ගතියට තියෙන නම් අපිට තව ටික වෙලාවක් තඹ ගන්න පුළුවන්. මේ තියෙන මේ විදිහට හදාගත්ත පුස්නාඹු ටික ඉතින් හැඳි මිටක් පාවිච්චි කරලා ඉක්මනින්ම මේ විදිහට ගලව ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම මේ විදිහට හදාගත්ත පුස්නාඹු ටික හරිම soft එකට තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්න. හදලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.